අයිබෝවන් අනුMMR චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අම්මා ගලේ අඹරලා හදන පොල් සම්බෝලේ තමයි මම අද මගේ චැනල් එකෙන් ඔයාලට ගේන්නේ. මුලින්ම වේලිච්ච රතු මිරිස් කරල් 4-5ක් පොඩියට කඩලා ගන්න. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු, තේ හැඳි භාගයක් වගේ ගන්න. මේ ටික මිරිස් ගල උඩට දාලා අඹරන්න. මේ ටික වෙලාවක් ඇඹරෙනකොට රතු ලුණු ගෙඩි 7-8ක්, සුදු ලුණු බික් 2ක්, කරපිංච ඉත්තක කොළ මේ ටික හොඳට ගලේ අඹරන්න. ඔයාලා හදන පොල් සම්බෝල ප්‍රමාණය අනුව සැරකන විදිහ අනුව මේ පහේ ටික අඩු වැඩි වශයෙන් ගන්න පුළුවන්. මෙන්න මේ ගානට ඇඹරුණාට පස්සේ පොල් ටික එකතු කරන්න. අපි මෙතනදී පොල් අඩලයක පොල් ගත්තා. පොල් අඩලයක් කියන්නේ අර පොල් බෑයකින් භාගයක් වගේ වෙන්න ගන්න. පොල් ටිකයි පහේ ටිකයි හොඳට මිශ්‍ර වෙනකන් අඹරන්න. ඇඹරුණාට පස්සේ මෙන්න මේ වගේ ඊට පස්සේ පොල් සම්බෝල ටික භාජනයකට දාගන්න. මෙතනදී අම්මා නම් නාරං ගෙඩියක යුෂ එකතු කරනවා. නාරං දැම්මම රසයි. නාරං නැත්නම් දෙහි යුෂ එකතු කරන්න. මේ බලන්න පොල් සම්බෝලේ හදලා ඉවරයි. මගේ channel එකට like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න අමතක කරන්න එපා.